මේ අලුත් අවුරුදු සමයේ ගොඩාක් දේවල් ගැන අපිට හිතන්න තියෙනවා. මොකද බොරු කියලා බොරුවෙන් මිනිස්සු මුලා කරලා බොරු වපුරලා වෛරය ක්‍රෝධය වපුරපු රජයක්. මිනිස්සු මුලා කරලා බලය ගත්තු රජයක්. බොරුවෙන්ම බලයට ආපු රජයක්. මතක තියාගන්න ඕනේ බොරුවෙන් රටක් පාලනය කරන්න බෑ. බොරුවෙන් රාජ්‍ය පරිපාලනය මෙහෙවන්න බෑ. බොරුවෙන් රාජ්‍ය නිලධාරීන්ව පාලනය කරන්න බෑ. තමන්ගේ තියෙන චණ්ඩි පාට දාලා මේ රාජ්‍ය පාලනය කරන්න බෑ. මේ රට එන ක්‍රමයක් තියෙනවා. ව්‍යවස්ථානු ක්‍රමයක් තියෙනවා. නීත්‍යානුකූල ක්‍රමයක් තියෙනවා. අර කැලෑ නීතියේ මිනිස්සු බය කරලා රාජ්‍ය නිලධාරීන් බය කරලා රාජ්‍ය පාලනය අතට අරගෙන මේ රට පාලනය කරන්න බෑ. ඒක දැන් පැහැදිලි. මාස 6ක් තිස්සේ මොනවද කරේ? එක පෑන් පාරයි එක පැය 24න් ප්‍රශ්න විසඳනා කරලා බලය ලබාගත් ආණ්ඩුවක් අද වල්මත් වෙලා මේ හාදෙමු දන්නේ කොහෙද යන්නේ මොනවද කරන්න කියලා. අපිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයෙක් විදිහේ මර කියන්න තියෙන්නේ අපි මේ ආණ්ඩුව ගැන අපි වෛරයක් නැහැ. අපේ කිසිම ආණ්ඩුවෙන් පරිගැනීමකුත් නැහැ. අපි කකුල් මාට්ටු දාන්නෙත් නැහැ. අපි වෙට්ටු දාන්නෙත් නැහැ. අපි ආණ්ඩුවට යන්න ඉඩ ඇරලා තියෙනවා. මතක තියාගන්න අපි සටනේ ඉන්නවා. අපි කාලයක් නිහඬව හිටියා. අපි කාලයක් තාමත්ම සාමකාමීව අපි බලාගෙන හිටියා. අපි මේ මැතිවරණේ මූණ දෙනවා. හැම පළාත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12න් පළාත් පාලන 11කටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක අපි ඉදිරිපත් කළා දෙනවා. අපි මහ පොළොවේ මැතිවරණ සටන මේන කරනවා. අපිට අභීත නායකයෙක් ඉන්නවා සීවි රත්නායක මැතිතුමා. අපිට නායකත්වය දෙනවා. ඒ වගේම අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා අපිට නායකත්වය දෙනවා. උපදෙස් දෙනවා. අපිත් එක්ක ගමින් ගමට යනවා. අපිත් එක්ක ජනතාව අතරට එනවා. අපි ඇත්ත කියනවා. ඔව් අපි පහුගිය කාලේ අපේ අතින් අතපසුවීම් වෙන්න ඇති. අඩුපාඩු වෙන්න ඇති. හරි. අත්‍තරම අපි ඇත්තටම ජනතාවගෙන් සමාවිල්ල ගන්නවා. අපේ එක අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනය කියදෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වතෙන් අපිට හොඳ නායකත්වයක්, හොඳ එඩිතර නායකත්වයක් ඉදිරියක් තියෙනවා. මොකද නාමල් රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා. නිසකෝම මේ ඉන්න සෙට් එකත් එක්ක බලපුවම එතුමා හැර මේ රටේ නායකත්වය ගන්න පුළුවන් මිනිස්සුෙක් අපිට පේන මානේ නැහැ. එතුමාට හොඳ දර්ශනයක් තියෙනවා. පෞද්ගලික දර්ශන ඉන්දියාවේ ගිහලා එතුමා ඉන්දියාවේ අගමැතියේ මෝදි මැතිතුමාත් හම්බෙලා ඉතාමත් ජාත්‍යන්තර විදිහේ එතුමා කතාවක් කරා. මේ පිළිගන්න කතාව. මතක තියාගන්න ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ දැන් ওই මාලිමාව කියලා බොරුවට මිනිස්සුන් කරදගෙන ආවට මේගොල්ලෝ ගල්කට සතේ තියාගෙන බෙලි කපලා කෝටුවේ ගහපු බස් එක ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමරේ ගිනි තියපු හාදෝ ටික අපිද බස් ගිනි තිබ්බේ අපිද ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බේ අපිද ෆැක්ටරි ටික ගිනි තිබ්බේ අපිද බෙලි කපලා කෝටුව වල ගැහුවේ අපිද ගෙදර තිබ්බ ID කාඩ් එක අරන් ගියේ ගල්කට සරගෙන අපිද මහපාරට ඇවිල්ලා මහපාර බ්ලොක් කරලා මිනිසුන්ගේ දේවල් මංකොල්ල කෑවේ. ඒ වගේ අතීතයක්. ලේ තවරගත්ත සෙට් එකක තමයි මෙරට පාලනය කරන්නේ. මාලිමාව කියලා බොරුවට විශ්මුණක් දාගෙන. මොකද ජනතා විමුක්ති පෙරමුණ කියලා කිව්වොත් එimhe මිනිස්සු බයයි. ඒ නමටත් බයයි මිනිස්සු. මොකද ජනතා විමුක්ති පෙරමුණ සාපේක්ෂව ගත්තම ජනතා විමුක්ති පෙරමුණ LTT සංවිධානය කියන්නේ දෙකම එකක්. මෙරටේ ආර්ථිකය විනාශ භංගස්ථානය කළා 70 අවුරුද්ද මොනවද කරේ කියලා දැන් උත්තර අපෙන් ඇහුවට මේ රටේ ආර්ථිකේ කාබාසිනය කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ සහ LTT සංවිධානය. දෙකේ වෙනසක් නැහැ. උතුරේ ත්‍රස්තවාදීන් දකුණේ ත්‍රස්තවාදීන්. ඒ ත්‍රස්තවාදීන් තමයි දැන් බලය අරගෙන ඉන්නේ. මතක තියාගන්න ඕනේ උප්පත්ති සිද්ධ වෙලා තියෙන එතනින්. ඒක නිසා මිනිසුන්ට බොරු කිව්ව ඇති. බොරුවෙන් රජ කර ඇති. හරිද? දැන් මෙතන භීෂණයේ ත්‍රස්තවාදයේ වපුරන ලෑස්ති වෙන්න එපා. ගල්කට සරගෙන අපිව බය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි එක හිරගෙදරක නෙමෙයි හිරගෙවල් 10ක දැම්මත් ජනතාවත් එක්ක අපි පාරේ සටන අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. අපිට බලා ගන්න පුළුවන්. කැට තියලා කියන්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිම පළාත් පාලන ආයතනයකට ජනතා විමුක්තිමේ බලය අල්ලගන්න බෑ. මොකද විවිධ පක්ෂත් එක්ක මතිමතාන්තර මතවාදී ගැටුම් අපිට තිබ්බට හරිද? අපි එක තැනකට එනවා අනිවාර්යයෙන්ම එනවා. ජනතා විමුක්ති පෙරමුණ අනිත් සියලුම දේශපාලන පක්ෂ අපේ සහෝදර දේශපාලන පක්ෂ. විශේෂයෙන්ම කඳුරට නියෝජනය කරන අපේ අහිංසක ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන CWC එක. එතකොට දිගම්බර මැතිතුමාගේ පක්ෂය, එතකොට රාධාක්‍රිෂ්ණන් මහත්මයාගේ පක්ෂය, එතකොට අපි ගත්තොත් සද්බේ මේ සියලු සහෝදර පක්ෂ දින තමයි අපි සලකන්නේ. මොකද අපිට එක තැනක ඉඳලා කතා කරන්න පුළුවන්. මිනිමරුවත් එක්ක අපිට එක තැනක ඉඳලා කතා කරන්න බෑනේ. ඒක තමයි අපේ සටන. අපි සටන කරනවා, ජයග්‍රහණය කරනවා. ඔයාලා ගැන කිසිම වෛරයක් නැහැ, කිසිම අහිතක්. ස්තුතියි.